විශ්වයේ සෑම පදාර්ථයකම අවසානයක් ලියවී ඇත. අද නූතන තාරකා විද්‍යාව පවසන එන්ට්‍රොපි සහ බිග් ක්‍රන්ච් සිද්ධාන්තයන්ටත් එහා ගිය ලෝක විනාශයේ මහා ඇල්ගරිදම් එකක් මීට වසර 2500කට පෙර ලියවුණා. කාලය කෙමෙන් ගෙවී යද්දී පෘථුවියේ ඇට්මොස්ෆියරික් බැලන්ස් එක බිඳී යනු ඇත. වසර දහස් ගණනක් වැසි රහිතව ගෙවී යන මහා නියගයකින් පසුව අහසේ දෙවනි හිරු පායන මොහොත උදා වී. එය නිකම්ම තාරකාවක් නොව මහා ශක්ති ධාරාවක ආගමනයකි. තෙවනි සහ සිවුවනි හිරු පායන විට ගංගා ඇලදොල පමණක් නොව මහා සාගර පවා මොලිකියුල මට්ටමින් වාෂ්ප වී යනු ඇත. පස්වැනි සහ හයවැනි හිරුගේ ආගමනයත් සමග පෘථුවියේ ක්‍රස්ට් එක හෙවත් මහා පොළව මහා ගිනි කන්දක් මෙන් දිය වී විශ්වීය අලු සහ දුමාරයෙන් මුළු අභ්‍යාකාශයම වැසී යනු ඇතේ. අවසාන හත්වැනි හිරු පායන ඒ බිහිසුණු මොහොතේ විශ්වයේ සිනෙරු වැනි මහා පර්වත පවා ශක්තියක් බවට පත්වී අතුරුදන් වනු ඇතේ. මෙය නිකම්ම විනාශයක් නොවේ. මෙය මේ මහා පද්ධතියේ සිස්ටම් එකේ සිදුවන කම්ප්ලීට් ෆෝමැට් කිරීමකි. සියල්ල අනිත්‍ය බව පසක් කරමින් පදාර්ථය නැවතත් ශූන්‍යත්වයේ කරා ගමන් කරනු ඇත. අවසානයේදී විද්‍යාව සහ දහම එකම තැනකදී හමු කරවමින් එම මහා නිහඬතාවය තුලින් නැවතත් අලුත් විශ්වයක් උපත ලබනු ඇත.